මම සෑහෙන වෙලා හිතේ හිටියා මගේ ෆෙලෝ ක්‍රියේටර්ස්ලට වගේම බිගිනර්ස්ලටත් වැදගත් වෙන වීඩියෝ එකක් හදන්නේ කොහොමද කියලා. ඉතින් මේ ඔක්කොම පටන් ගන්නේ අයිඩියා එකකින්. දැන් මතක තියාගන්න ඕනේ අයිඩියාස් කියන එක හරිම චැලෙන්ජින් දෙයක්. ඒ වගේම අපිට හිතිය හැම අයිඩියා එකක්ම හොඳ වෙන්නේත් නැහැ. හැබැයි ඉඳලා හිටලා අපිට සිරා අයිඩියා එකක් සෙට් වෙනවා. දැන් මේ අයිඩියා එක ඕගනයිස් කරගන්න ඕනේ ස්ක්‍රිප්ට් එකකටයි ෂොට් ලිස්ට් එකට අපිට ෆිල්ම් ගන්න ලේසි වෙන්න. ඒක කරගත්තාන් පස්සේ අපි ලෑස්ති ෆිල්ම් කරන්න. දැන් ෆිල්මින් සීක්වන්ස් එක Tamanට ලේසි විදිහකට කරගන්න ඕගොල්ලන්ට ට්‍රැක් කරගන්න පුළුවන් විදිහකට. දැන් හිතනවා ඇති මේ වගේ දෙයක් කරන්න නම් ප්‍රොෆෙෂනල් ලයිටිං ප්‍රොෆෙෂනල් ගියර් ඕනේ මේ කියලා. හැබැයි ඇත්තට මේක හරිම සිම්පල් දෙයක්. අපේ ලයිටිං වලින් සීන් එක සෑහෙන ලස්සන කරගන්න පුළුවන්. ඒ වගේම උදාහරණ ටිකක් තමයි harsh, soft, natural, RGB වගේ lights use කරලා තමන්ගේ සීන් එකට සෙට් වෙන mood එක ලේසියෙන්ම හදා ගන්න පුළුවන්. දැන් අපි කතා කරමු composition ගැන. අපිට එක තැනින් ඉඳන් shoot කරනවට වැඩිය මෙන්න මේ වගේ wide shots, medium shots, close-ups, ඒ වගේම super close-ups පාවිච්චි කරලා තමන්ගේ sequence එක විතරක් නෙමේ story එකත් ලස්සනට හදා ගන්න පුළුවන්. ඉතින් මේ steps 4 පාවිච්චි කරලා ඕගොල්ලොන්ට ආඩම්බර වෙන්න පුළුවන් වීඩියෝ එකක් ලේසියෙන් හදා ගන්න පුළුවන්.